Hello guys! මේ දවස්වල ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ගානියා බ්‍රෑන්ඩ් එක කියන්නේ. ඉතින් ගොඩක් අය කැමති තමන්ගේ තියෙන ස්කින් කලර් එක වැඩි කරගන්න. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලට මේ බොඩි ලෝෂන් එකෙන් සතියක් ඇතුළත ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ප්‍රොඩක්ට් එකේ බ්ලීචිං, මර්කරි වගේ අපේ ශරීරයට අහිතකර දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම මම කිව්වා වගේ මේ ගානියා බ්‍රෑන්ඩ් එක මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මේ ප්‍රොඩක්ට් එකෙන් අපිට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් වෙනවා බ්ලීචිං වගේ අහිතකර දේවල් අඩංගු වෙලා නැති නිසා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට තියෙන්නේ විටමින් C. අපි හැමෝම දන්නවා මේ වෙද්දී විටමින් C කියන්නේ අපේ ස්කින් කලර් එක වැඩි කරගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. මේ ප්‍රොඩක්ට් එකේ දෙගුණයක්ම ලෙමන් සාරය අඩංගු වෙනවා. ඉතින් ඒක නිසා අපිට ෆාස්ට් රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කළොත්. ගොඩක් අය මට මැසේජ් දාලා අහන දෙයක් තමයි අනේ ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකෙන් රිසල්ට්ස් තියෙනවද කියලා. මේ ප්‍රොඩක්ට් එකෙන් ඇත්තටම හොඳ රිසල්ට්ස් තියෙනවා. මොකද මේ බොඩි ලෝෂන් එක සීරම් මිල්ක් බොඩි ලෝෂන් එකක්. ඒ කියන්නේ මේ බොඩි ලෝෂන් එක ගොඩක් තික් ගතියට නෙමෙයි තියෙන්නේ. අර ඇප්ලයි කරන්න පහසු වෙන්න හරිම ලයිට් වේට් බොඩි ලෝෂන් එකක් තමයි මේක. ඉතින් මේක සීරම් බොඩි ලෝෂන් එකක් නිසා අපේ ස්කින් එක මත ක්‍රියාකාරීත්වය වැඩි. ඔයාලා හැමෝම දන්නවනේ සීරම් එකක් සාමාන්‍යයෙන් ක්‍රීම් එකකට වඩා අපේ ස්කින් එක මත ක්‍රියාකාරීත්වය වැඩි. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ බොඩි ලෝෂන් එකෙන් ෆාස්ට් රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ බොඩි ලෝෂන් එකේ මිලිලීටර් 400ක් අන්තර්ගත වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේ බොඩි ලෝෂන් එක මාස 5ක් යූස් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා එක එක්කෙනා පාවිච්චි කරන ප්‍රමාණය අනුව. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අනිවාර්යෙන්ම මාස 5ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ බොඩි ලෝෂන් එකේ ටෙක්ස්චර් එක මොන වගේද කියලා. ඉතින් මේ වගේ හරිම ලයිට් වේට් විදිහට තමයි මේ ක්‍රීම් එක එන්නේ. තව විශේෂම දෙයක් තමයි මේ ප්‍රොඩක්ට් එක ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක චර්ම රෝග විශේෂඥයන් විසින් පරීක්ෂා කරලා අපේ ස්කින් එකට පාවිච්චි කරන්න සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම බයක් නැතුව මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාලා අනිවාර්යෙන්ම මේ ප්‍රොඩක්ට් එක ගන්නව නම් ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට් සෙල් කරන තැනකින් ගන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න. මොකද මේ ප්‍රොඩක්ට් එකේ ෆේක් අයිටම්ස් ගොඩක් තියෙනවා දැන් වෙළඳපොළට ඇවිල්ලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ ඔරිජිනල් and ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් ඔයාලට අපෙන් ගන්නත් පුළුවන් මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා. දැන් අපි බලමු මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ඔයාලට ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවාද කියලා. ඔයාගේ හැමෙත් කොරළ තත්වයන් තියෙනවා නම් ඒ වගේ අයට මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි. කාලයක් පාවිච්චි කරද්දී ඒ කොරළ ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ සන්බර්න්ස් තියෙනවා නම්, කියන්නේ හිරු එළියට අවපැහැගන්විච්ච තැන් තියෙනවා නම් මේ ප්‍රොඩක්ට් එකෙන් ඒ දේවල් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ ඩාර්ක් ස්පොට් තියෙනවා නම්, කළු පැචස් තියෙනවා නම් ඒ දේවල්තුත් හරිම ඉක්මනට අඩු වෙනවා මේ බොඩි ලෝෂන් එකෙන්. විශේෂම දෙයක් තමයි මේ බොඩි ලෝෂන් එකෙන් අපේ ස්කින් එකට ලැබෙන්නේ හරිම ලස්සන yellow color එකක්. ඒ කියන්නේ අර අමුතු තැම්පිච්ච සුදක් නෙමෙයි මේකෙන් එන්නේ, ලස්සන yellow color එකක් තමයි ස්කින් එකට එන්නේ. ඒ කියන්නේ අපේ තියෙන ස්කින් color එක තමයි ටිකෙන් ටික මේ ප්‍රොඩක්ට් එකට වැඩි වෙන්නේ. එහෙම නැතුව අමුතු අර තැම්පිච්ච සුදක් එන්නේ නැහැ බ්ලීචිං ක්‍රීම් වලින් වගේ. ඒ වගේම මේ බොඩි ලෝෂන් එකෙන් ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් ලැබෙනවා වගේම ස්කින් එක ඩ්‍රයි වෙන එක ගොඩක් දුරට අඩු වෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ ලැබෙන තව බෙනිෆිට් එකක් තමයි මේක ඇප්ලයි කරලා අපිට අවුවේ වුණත් යන්න පුළුවන්. මොකද මේකේ UV ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ බොටල් එක පිටිපස්සේ මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එක, එතකොට එක්ස්පයර් ඩේට්ස්, මැනුෆැක්චර් ඩේට්ස්, බාර්කෝඩ්ස්, QR කෝඩ්ස්, පාවිච්චි කරන විදිය ඒ හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. තව දෙයක් තමයි සමහර අය බොඩි ලෝෂන් එක පර්චේස් කරද්දී අහනවා මේක ෆේස් එකටත් ඇප්ලයි කළාට කමක් නැද්ද කියලා. ඉතින් මේ බොටල් එකේ සඳහන් කරලා තියෙනවා මේක බොඩි එකට විතරක් යූස් කරන්න, ෆේස් එකට යූස් කරන්න එපා කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් බොඩි ලෝෂන් එකක් අපේ ෆේස් එකේ ඇප්ලයි නොකරනව නම් හොඳයි. මොකද ෆේස් එකේ තියෙන ස්කින් එක අපේ බොඩි එකේ ස්කින් එකට වඩා ටිකක් සෙන්සිටිව්. එතකොට අපේ
මේ බොඩි එකකට හදපු බොඩි ලෝෂන් එකක් ෆේස් එකට ඇප්ලයි කරන්න ඇත්තටම සුදුසු නැහැ. මේ ගානියා බ්‍රෑන්ඩ් එකේ බොඩි ලෝෂන් එකට අමතරව ෆේස් සීරම්, ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, සන් ක්‍රීම්, ඒ වගේම ෆේස් වොෂ් මේ වගේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක්ම තියෙනවා. ඉතින් මේකේ සකුරා ග්ලෝ රේන්ජ් එකකුත් තියෙනවා. ඔයාලට මගේ channel එකේ අනිත් වීඩියෝස් බැලුවොත් ඒ ප්‍රොඩක්ට්ස් ගැනත් අදහසක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ ප්‍රොඩක්ට්ස් ඔයාලත් පාවිච්චි කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලට best results ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් රිවිව් වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.